ජනපති සමාව උදෙසා සිරකරුවන්ගේ නම් සහ නිර්දේශ ඇතුළත් කරමින් අධිකරණ අමාත්‍යාංශයේ විසින් ජනාධිපතිවරයාට යොමු කළ ලිපියේ අඩුපාඩු රැසක් පවතින බව හිටපු අධිකරණ අමාත්‍ය නීතිඥ විජේදාස රාජපක්ෂ මහතා පවසනවා. හිටපු අධිකරණ අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ හිරු ප්‍රවෘත්ති සමග විශේෂ සාකච්ඡාවකට එක්වෙමින්. ඔබ දේශපාලනයෙන් සම්වර්ගන තීරණයක් අරගෙන නැහැ. දැන් ඔබ නිදහස් පක්ෂෙත් නැද්ද? මම තමයි සභාපති. ඔබ අධිකරණේ වාර්තාවට අත්තිටවල තියෙනවා. අත්තිටවට තනතුර අහෝසි කරලා නැහැ. නිදහස් පක්ෂයේ ලේකම් හැටියට දුමින්ද දිසානායක මහත්මයා. නෑ. අධිකරණේ පිළි අරගෙන තියෙන්නේ දායසිරි ජයසේකර මන්ත්‍රීතුමා. මේ වර්තමාන ආණ්ඩුව ඉතාම හොඳට නීතිය ක්‍රියාත්මක කරන බවයි සමහරු කියන්නේ. අල්ලස් කොමිසම සක්‍රියව වැඩ කරනවා. ඇත්තටම මේකේ අවශ්‍ය ටික කරේ අපි. ඔබතුමල්ලා? ඒ පුදුමයක් මොකද්ද? ඉතින් ඔබතුමල්ලා කරන අපි දැක්කේ නෑ. 21 වෙනි සංශෝධනයේ සම්මත කළා. 19 සහ 21 වංචාවට දූෂණයට විරුද්ධව අලුත්ම කොමිෂන් දෙකක් අපි නිර්මාණය කළා. ඒකම මේ දූෂණ විරෝධී පනත අපි හදලා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරා. නීති විශාරදයෝ පිළිගන්නවා. ආසියාවේ තිබෙන හොඳම අල්ලස් විරෝධී සාර්ථකම පනත තියෙන්නේ ශ්‍රී ලංකාවේ. ඒක අපි තමයි හැදුවේ. අපි හැදුවේ නැත්නම් මේගොල්ලෝ කොහොමද ඔක කරන්නේ? අපි මේ කටයුතු ටික කරලා තිබුණ නැත්නම් මේ ආණ්ඩුවට හැරෙන්නවත් බෑ. මාලිමා ආණ්ඩුවේ අධිකරණ ඇමතිවරයා ප්‍රකාශයක් කරනවා අපේ මාලිමා රජය නොතිබුණා නම් මේ ආකාරයෙන් නීති ක්‍රියාත්මක කරනවා, මේ ආකාරයෙන් දඬුවම් දෙනවා. ඕවා දකින්න ලැබෙන එකක් නැහැ කියලා. ඇත්තට මේක අධිකරණයට ගහපු කම්බුල් පහරක්. සරලවම අහනවා නම් අධිකරණයට කරපු අපහාසයක්. ඇත්තට අපහාසයක් ඒක. ඒ ජනාධිපතිවරයා කියපු නැති කෙනෙක් ජනාධිපති සමාව පිට නිදහස් කරලා අරලා තියෙනවා. මේ ගැටලුව ඇති වෙලා තියෙන්නේ මෙවර අධිකරණ අමාත්‍යාංශයේ යවපු ජනාධිපතිතුමාට යවපු නිර්දේශයේ දඩේ ගෙවන්න බැරි කමට හිරේ දාපුවා ඉන්නවනම් එළියට දාන්න කියලා තියෙනවා. හැබැයි ඒකට කොන්දේසියක් විදියට නිර්ණායකය ඇතුල් කරලා නැහැ. උට වෙනත් නඩු තියෙනවා නම් දාන්න බෑ. මේක දැන් මේ අදාළ පුජ්‍යලයා ප්‍රශ්න වලදී උගේ දඩේ ලක්ෂ 20යි. උට තව නඩු ගණනාවක් තියෙනවා. ඒතර කොතනද වැරද්ද වෙලා තියෙන්නේ? අධිකරණ අමාත්‍යාංශයේ ජනාධිපතිතුමාට හදපු නිර්දේශය තුල නිදහස් කළ යුතු පුජ්‍යලයන් ලැයිස්තුව දෙනකොට නිකම්ම වගන්තියක් දැම්මා. ඒක දෙවෙනි වගන්තිය දැම්මා. දඩ ගෙවා ගන්න බැරිව සිරගත වෙලා ඉන්න ඕන කෙනෙක්. එතනයි වැරද්ද වෙලා තියෙන්නේ. එළියට එන්නේ ආණ්ඩුව පැත්තෙන් ජනාධිපතිතුමාගේ ලේඛනයේ මේ පුද්ගලයාගේ නම නැහැ කියලා. හරි ඉතින් නම තියෙන විදියක් නැහැනේ. ජනාධිපතිතුමා ඒ ලේඛනයේ අත්සන් කරන්නේ වෙසක් දවසට නෙවෙයි. ඒ අත්සන් කරන දිනේදී එතන කාලේ සතියක් තියෙනවා නම් ඒ සතිය ඇතුළත තිරගෙදරට එනවනේ දඩ ගෙවා ගන්න බැරි මිනිස්සු. ඒ මිනිස්සුන්ට ඒක බලපානවා. ඔබ කියන ආකාරයට අධිකරණ අමාත්‍යාංශයද මේකට වග කියන්න ඕන. අධිකරණ අමාත්‍යාංශය වග කියන්න ඕන. මොකද ජනාධිපතිට තමයි තියෙන වගකීම. හැබැයි ඉතින් ජනාධිපතිවරු කටයුතු කරන්නේ අමාත්‍යාංශයෙන් දෙන උපදෙස් මත. බන්ධනාගාර කොමසාරි ජෙනරාල් වැරද්දක් කරලා නැහැ ඔබ කියන්නේ. වෙන්න බෑනේ. එයා පැහැදිලිව යවලා තියෙනවා ක්‍රමවේදේ හරි වුණත් වැරදි වුණත් කියපු ක්‍රමයට අනුගත වෙන්න කියලා කියන එක කියලා තියෙනවානේ. අධිකරණ ඇමතිවරයා මේ සඳහා වග කිය යුතු නැද්ද? එහෙමයි මම නඩු අහන්නේ නැහනේ. අමාත්‍යවරයා ලේකම්වරයා තමයි එකතු වෙලා මේ කටයුත්ත කරන්නේ. කාගේ හෝ මේ වැරදි උපදෙස් මත ආණ්ඩුව නොමග ගියා කියන කාරණේ මට බොහොම පැහැදිලි මෙතෙන්දී.